ආයුබෝවන් ඔබ සියලුම දෙනාට ෆාම් බ්ලොග් SL වෙත නැවතත් සාදරයෙන් පිළිගන්නවා. තක්කාලි වගාව කියන්නේ හරිම ලාභදායී වගාවක් වුණත් රෝගයක් හැදුනොත් මුළු ආයෝජනයම විනාශ වෙන්න ගත වෙන්නේ දවස් කිහිපයයි. ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි ඇයි මගේ තක්කාලි පැල මැරෙන්නේ කියලා. ඒ වගේම ඇයි කොළ කොඩ වෙන්නේ කියලා. අද අපි මේ වීඩියෝවෙන් තක්කාලි වගාවට වැළඳෙන මුල් කුණුවීමේ සිට අංගමාරය දක්වා සෑම රෝගයක්ම ඒ වගේම ඒවට අපිට දෙන්න පුළුවන් සාර්ථක රසායනික ප්‍රතිකාර කෘමිනාශක වගේම ගෙඩි ලොකු කරගන්නා විටමින් ගැනත් විස්තර අපි අරගෙන එනවා. අන්තිම වෙනකම් බැලුවොත් ඔබට තක්කාලි වගාවෙන් පරාජය වෙන්න වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපි තවාන් අවදිය සහ මුල් කුණවීම ගැන කතා කරමු. මේකෙදී ඇතිවෙන්න පුළුවන් ප්‍රධාන රෝගයක් තමා දියමලන් කෑම. මේක සිදුවෙන්නේ පෙයිතියම් හෝ රයිසොප්ටෝනියා නම් දිලීරය නිසායි. තවානේ අධික තෙතමනය සහ වාතාශ්‍රය මදිකම මේකට හේතුවක් වෙනවා. අපිට මේ සඳහා ගන්න පුළුවන් රසායනික ප්‍රතිකාර ගත්තොත් බීජ ප්‍රතිකාරය තමයි බීජ වැපිරීමට පෙර තිරම් හෝ කැප්ටන් බීජ කිලෝ 1කට ග්‍රෑම් 2ක් වනසේ මිශ්‍ර කරන්න. පස විෂබීජ හරණය සඳහා පැලවීගෙන එන විට හෝමායි හෝ කැප්ටන් දියකර පසට වැක්කිරීම කරන්න. උපදෙස තමයි තවානට වතුර දමන විට සවස් කාලයේ නොදමා උදෑසන කාලයේදී අනිවාර්යෙන් දාන්න ඕන. එතකොට රාත්‍රියට තෙතමනය රැඳී තිබීමෙන් දිලීර ඇතිවීම වළක්වනවා. හොඳයි, ඊළඟට අපි පසු අංගමාරය ගැන කතා කරමු. මේක තක්කාලි වගාවේ දරුණුතුම සතුරායි. පත්‍රවල දාරවලින් කළු පැහැති තෙත ලප හටගෙන මුළු ගසම විනාශ වෙනවා. මේ සඳහා ගන්න පුළුවන් ප්‍රතිකාරය තමයි රෝගය පැතිරීමට පෙර මැන්කොසෙප් හෝ ප්‍රොපිනෙප් වැනි ස්පර්ශක දිලීරනාශක යොදන එක. රෝගය වැළඳිලා තියෙනවා නම් පද්ධතියම දිලීරනාශකයක් වන රිඩොමීල් ගෝල්ඩ් හෝ කර්සේට් යොදන්න. තක්කාලි පැලයේ මුල කුණුවීම හරි පාමුල කුණුවීම හරි සිදුවෙන්නේ පසෙහි දිලීර ඇතිවීම නිසයි. මේ සඳහා ප්‍රතිකාරය තමයි ටොබකනසෝල් හෝ හෙක්සකනසෝල් අඩංගු තියර දිලීරනාශක පාමුලට වැක්කිරීම ඉතා සාර්ථක ප්‍රතිකාරයක් වෙනවා. හොඳයි, ඊළඟට අපි කතා කරමු බැක්ටීරියා මැලවීම සහ ඒ සඳහා අපිට ගන්න පුළුවන් පාලන ක්‍රම මොනවද කියලා. මෙම රෝගය රල්ස්ටෝනියා සොලනේසියරම් නම් බැක්ටීරියාව නිසා තමයි ඇතිවෙන්නේ. ශාකයේ සෛල පද්ධතිය අවහිර කරන නිසා පැලය එකවරම මැලවිලා යනවා. මේක අපිට හඳුනාගන්න පුළුවන් වෙන්නේ මැල උණු කඳක් කපා වතුර වීදුරුවකට දැම්මට පස්සේ සුදු පාට කෙඳි වගේ සූත්‍රිකා පිට වෙනම් ඒක බැක්ටීරියා මැලවීමයි. මේක අපිට පාලනය කරන්න පුළුවන් රසායනික ක්‍රම කතා කරොත් මේකට ඍජු ප්‍රතිකාර තිබ්බේ නැතත් පසෙහි pH අගය වැඩි කිරීමට ඩොලමයිට් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කොපර් ඔක්සික්ලෝරයිඩ් පාවිච්චි කිරීමෙන් අපිට රෝගය පවතින පැල වටා ඇති පසට මේක දිය කරලා දැම්මොත් අනෙක් පැලවලට පැතිරී යෑම අපිට පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ජෛව පාලනය සඳහා ත්‍රයිකෝඩාමා වැනි හිතකර දිලීර පසට එකතු කරන්න අපිට පුළුවන්. හොඳයි, ඊළඟට කෘමි ප්‍රබෝධ සහ වෛරස් මර්ධනය ගැන අපි කතා කරමු. සුදු මැස්සා ගත්තොත් මේක කොළ කොඩවීමේ වෛරසය පතුරවනවා. මේ සඳහා අපිට ගන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය තමයි
එමිඩක්ලොප්‍රේඩ් හෝ තයිමෙතොක්සාම්. පළතුරු විදින පණුවගත්තොත් මෙයා කරන්නේ ගෙඩිවලට විදින එකයි. මේ සඳහා අපිට ගන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය තමයි කොරජන් හෝ ස්පැනිසෝඩ්. මේවා ඉතා කාර්යක්ෂම සහ අඩු විෂ සහිත නවීන රසායන වේ. ඊළඟට පත්‍ර කන පත පණුව ගත්තොත් කොළ මැද සුදු පාට ඉරිවැනි සලකුණු මෙයා ඇති කරනවා. මේ සඳහා අපිට ගන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය තමයි ඇබමැක්ටින්. මෙය පත්‍ර හරහා ගමන් කරන නිසා පණුවව මර්ධනය කරනවා. අපි දැන් අපේ වීඩියෝවේ අවසාන කොටස ගැන කතා කරමු. ඒ තමයි විටමින් අස්වනු වර්ධකයින් සහ පෝෂණ ඌනතා ගැන. ගෙඩි අග කුණුවීම ගත්තොත් මේක ඇතිවෙන්නේ කැල්සියම් ඌනතාවය නිසා තමයි. මේක නිසා ගෙඩියේ අග කළු පාට වෙනවා. මේකට ගන්න පුළුවන් විසඳුම තමයි කැල්සියම් නයිට්‍රේට් ජලය දිය කරලා අපිට පත්‍රවලට ඉසින්න පුළුවන්. ඒ වගේම අධික උෂ්ණත්වය නිසා මල් හැලෙන විට ෆිනෝෆික්ස් හෝමෝනය ඉතාම සුළු ප්‍රමාණයකින් යොදන්න. ඊළඟට අපි කතා කරමු විටමින් සහ ඇමයිනෝ අම්ල ගැන. මුහුදු පාසිසාරය ගත්තොත් මේක ශාකයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට සහ ශාකයේ මුල් වර්ධනයට ගොඩාක් වැදගත් වෙනවා. ඊළඟට මල්ටි මයික්‍රෝ නියුට්‍රියන්ස්. මේක බෝරෝන්, සිංක් සහ මැග්නීසියම් අඩංගු දියර පොහොර ගෙඩි ලොකුවීමට සහ වර්ණය ලබා ගැනීමට උදව් වෙනවා. අපි හොඳින් මතක තබාගත යුතු දෙයක් තමයි රසායනික ද්‍රව්‍ය භාවිතා කරන විට ලේබලයේ ඇති මාත්‍රාව පමණක් භාවිතා කරන එක. ඒ වගේම කෘමිනාශක ගැසුවයින් පස්සේ අවම දින 10ක් යනතුරුවත් අස්වනු නෙලන්න එපා. ඉතින් අද වීඩියෝවෙන් ඔබ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. මොනහරි ගැටලුවක් තිබුණොත් පහලින් කමෙන්ට් කරන්න. අපේ වීඩියෝවෙන් ඔයගලන්ට මොකක් හරි දෙයක් ලැබුණා නම් වීඩියෝ එකට ලයික් කරලා ෂෙයා කරන්න. ඔබ සියලුම දෙනාට සුබ දවසක්.